මොකද වෙන්නේ ඉතින් අද සෙනස්ුරාදන යන්න සෙනස්වාති කියන පට්ට කම්මැලි දවසක් ඉතින් අද හිතුව මම මේ යන්න ඕනි කියලා සන්ෆ්ලවර් බර්න් දෙතුන් සැරයක් හිතුව සන්ෆ්ලවර් බර්න් යන්න ඕනි කියලා තාම යන්න බැරි වුණා හරි ගාඩනයක් සෙට්ටුත් නෑ අද යාළුවෙක්ට මෙසේජ් එකක් දාලා ඇහුවා සන්ෆ්ලවර් ගාඩනයක් ළඟපාර තියනවද කියලා ඊට පස්සේ තියනවා කියලා එව්වේ නෑ ඌ තාම තියනවා කියලා කිව්වා විතරයි අපි ගිල්ල බලමු මේ මට එකක් සෙට්ටුන ඒක හරියිද කියලා ගිල්ල බලමු ඒ සන්ෆ්ලවර් ගාඩන් ඊට කලින් මොකක් හරි ඇඳගෙන යන්න මේ ඇඳගෙන ඉන්නේ වව් ෂර්ට් එකක් අඳගත්තා මේක තමයි ඇඳගෙන යන්නේ අවුලක් නෑ ෂේප් අපිට ඉතින් මේ සමයක විතරයි මේ කොට කලිසම් ගහගෙන එළියට යන්න පුළුවන් අනිත් කාලෙත් තන්නේ කර ස්නෝ වලින් වැහිලා නේ ඔළුව කට ඔක්කොම වහගෙන තමයි යන්නේ ෂෝටක් ගහමු ෂෝටක් තුම් ෂෝටක් හරි යන්න තමයි තියෙන්නේ පොඩ්ඩක් කොණ්ඩේ හදාගමු කොණ්ඩේ කම්මර්ස් එක කොණ්ඩේත් හදාගත්තා මෙන්න එහෙම ෂේප් එකේ ලස්සන අහිංසක ළමෙක් වගේ යන්නේ නැහැ කොහොමගේ පර්ෆියුම් එක ගන්න ඒක තමයි නැත්තේ කොලන්නේ තියෙන මාක්කරයක් ගහගෙන යන්න සුවඳට ඉන්න එපා මල් බලන්න යද්දි එහෙනම් අපි යමු සන්ෆ්ලවර් ඇන්ඩ් ලැවෙන්ඩර් බලන්න සමයක කියලා කියන්නේ ඉතින් තනිකර මගේ ඇවිදින කාලේ තමයි. ඔයාලා දන්නවා මම ඉන්නේ විස්කොන්සින් වල. වැඩි ලොකු හැපනින් එකක් නෑ ඉතින් මෙහෙ. හැබැයි යුරෝප් වල වගේ ටිකක් සීතල වෙදර් එකක් තමයි තියෙන්නේ. ඕකේ අපි එහෙනම් යමු. මෙයා දාන්නේ ආයෙත්. ඒක තමයි මගේ මොන හරි බඩු ගෙනියන්න ඕන මේක දාලා තමයි අරන් යන්නේ. ඉතින් දැන් ඔන්න මේ අර සන්ෆ්ලවර් එකයි තමත් ලැවෙන්ඩර් ෆීල්ඩ් එකයි බලන්න යන ගමන් හයිවේ එකේ දාලා ගියා නම් විනාඩි 35න් වගේ යන්න පුළුවන් මෙතනින් ගියාම විනාඩි 45ක් වගේ යනවා හැබැයි මං හිතුවා පොඩ්ඩක් මේ කන්ට්‍රි සයිඩ් එකෙන් යන්න ඕනි කියලා පොඩ්ඩක් මේ තියෙන ලස්සනය බලාගෙන ඒ ඉක්මනින් යන විනාඩි 10කට වඩා මට මේ බලාගෙන යන ලස්සන වගා බිටික විනාඩි නෙවෙයි විනාඩි පැය ගාණක් වටිනවා ඉතින් මම යනකොට දැක්ක එකක් තමයි මේ සාමාන්‍යයෙන් මුව මැරෙනවා සෑහෙන්න වාහන වලට යට වෙලා. මොකද මේක ටිකක් කරන්නේ. ටික ඈත තියෙන පරිසරයක තියෙන එකක් නේ. ඉතින් මුව සෑහෙන්න මැරෙනවා මෙහෙම යද්දි වාහන වල හැප්පිලා. ඉතින් මේ මම යද්දි මම දැක්ක මේ මුවෙක් හැප්පිලා ඉන්න වාහනයක වැදිලා. ඉතින් හරිම පව් ඉතින් දැක්කහම දුකයි තමයි අපිට. අන්න රාජාලියකුත් ඇවිල්ලා ඉන්නවා. එතන රාජාලිය පියාඹල ගියා මම දැකලා. හවුදි මුවාට නිවන්සෝ තමයි පතන්න ඉතින් මේක තමයි ලැවෙන්ඩර් ගාඩන් එක මාර ලස්සනයි මේක ඇත්තටම ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් මේ ගෙදර ඉන්න අය එයාලගේ ෆ්‍රී ටයිම් එකට කරන එකක් මේ පැත්තේ නෑ මෙතන අර පැත්තේ තියෙන්නේ
ඒ වගේ නම් තියෙනවා මෙතන ග්‍රොසෝ මේ තියෙන්නේ ලැවෙන්ඩ් ලස්සන බඹරු ඇවිල්ලා ඉන්න මාර ලස්සනයි හරිම සුවඳයි ඉතින් එයා මේ යාගේ රිටයර්මන්ට් එකෙන් පස්සේ තමයි එයා හිතලා තියෙන්නේ මේ වගේ ගාඩනයක් කරන්න ඕනි කියලා. ඉතින් එයා මේ ගාඩන් එක මේන්ටේන් කරනවා එන අයට බලන්න දෙනවා. හරිම ලස්සනයි. මේකේ කලර්ස් තියෙන දැන් අරක ටිකක් දම් පාටයි වගේ මේක ටිකක් සුදු පාටයි වගේ එක එක වර්ගවල ඒවා තියෙනවා ලස්සනයි මේ ටික හරිම ලස්සනයි මේක රොයල් වෙල්වෙට් මෙහෙනේ ලංකාවේ වුණත් මේකේ කලර්ස් තියෙන දැන් අරක ටිකක් දම් පාටයි වගේ මේක ටිකක් සුදු පාටයි වගේ එක එක වර්ගවල ඒවා තියෙනවා ලස්සනයි මේ ටික හරිම ලස්සනයි මේක රොයල් වෙල්වෙට් මෙහෙනේ ලංකාවේ වුණත් ෂිට් වැටිලා ඉතින් එයා මට කිව්ව එකක් තමයි මේ ලැවෙන්ඩ් මල් නිකන් උඩින් මෙහෙම පොඩ්ඩක් අත ගාලා සුවඳ බලන්න කියලා නේ ඇත්තටම මාර සුවඳයි අර ලැවෙන්ඩ් සුවඳ එනවා ඉතින් ලැවෙන්ඩ් මල් වලින් වෙන මොන සුවඳක් එනවද නේ යාලා සීසන් එක ඉවර කරලා තියෙන්නේ මේ වෙද්දි හැබැයි යාලා මට කිව්වා ඔයා ඉතින් මේක බලන්න ආව නිසා ස්පෙෂලි ඔයාට දෙන්නම් මේක බලන්න කියලා සීසන් එක ඉවර කරලා තියෙන්නේ සමහර මල් වල පාට මේ වෙද්දි චුට්ටක් අඩු වෙලා තියෙන නිසා මාර ලස්සනයි වයසට ගියාම මෙන්න මේ වගේ දෙයක් කරගෙන ඉන්න තියනවා නම් ෂොක් අන්න මගේ සගේ අබිව හරි මේ ඉන්නේ මම ඉතින් ඇත්තරම නිදහසේ මම ටිකක් මේකේ ඇවිද්දා ඒ ලැවෙන්ඩර් සුවඳත් එක්ක හරිම ෂෝක් ඉතින් මෙයාලා ඔල්රෙඩි මේක වහලා තිබ්බ නිසා කවුරුත් ඇත්තරම මේකට ඇවිල්ලා හිටියෙත් නැහැ මම දැනගෙන හිටියේ නෑ මෙයාලා මේක මේ වෙද්දිත් වහලා තියෙන්නේ කියලා ඉතින් ඒ නිසා මට හිතේ හැටියට ඕන විදිහකට මගේ ෆොටෝස් ගන්න ඇවිදින්න පුළුවන් වුණා ඉතින් ඒක මාර නිදහසක් වුණා මට ඉතින් මම එක එක ෆීල්ස් වල ඇවිද්දා උඩට පහළට හරිම සුවඳයි ඒ සුවඳත් එක්ක නිදහසේ
අර පොඩි කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක ඇවිදිද්දී ඉතින් වෙනම ලෝකයකට යනවා. ඒක මාර ලස්සනයි. මම හිතන්නේ මේ කැමරාවෙන් පේනවට වඩා ඒක S2කට ගොඩක් ලස්සනයි. ලැවෙන්ඩර් මල් හරි පොඩි. ඉතින් ඒක ලොකුවට කැමරා එකට පේන්නේ නැහැ. ඉතින් මේ ඉස්සරහින් තියෙන යාළගේ ගෙදර. එයාලා ලස්සනට ඒ ගෙදර මේන්ටේන් කරනවා. ඉතින් එයාලගේ වත්ත. ඒක එයාලගේ වත්තේ පළතුරු ගස් ගොඩක් තියෙනවා කියලා ඇපල්, පීච් තව වර්ග කීපයක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මම හෙට කියලාදී මගේ කැමරා එක වැටුණා. පොඩ්ඩක් ඉතින් ආයේ හැදුවා මේ ඉන්නේ මම කැමරා එක හදන ගමන් ඔන්නේ ඒකත් පේන්න තිබ්බා. සීගිටෝන හිට වෙන්නේ නැහැ. මොකද මේ තනකොළනේ තනකොළ වල අර ට්‍රයිපොඩ් එක සෙට් වෙන්නේ නැහැ හරියට. එහෙම තියලා ආයෙ රවුමක් ගහලා එනකොට ආයෙ මේක වැටුණා. ඔව්ප්ස්. මේ ඇස් ලස්සන ඇපල් ගහකුත් තියෙනවා. මෙන්න ඇපල් ගහේ ගෙඩි මේක නම් මං හිතාගෙන ආවෙත් නෑ බලන්න. ඇපල් කඩන්න යන්න ඕන වෙන දවසක. මේ ඇපල් ගස් දෙකකුත් තියෙනවා ලස්සනට. අර ඇපල් ගහ නම් වහලා තියෙන්නේ මේ ගහක් දාන්න. චූටි ඇපල් ගෙඩි තියෙනවා. මෙතන මට ෆොටෝ එකක් ගන්න තිබුණා. Again, plug the cord like it. That's it. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන වගේ මේ ඇවිල්ලා වීඩියෝ කරගෙන ඉද්දි මෙන්න මේකේ බැටරි බැස්සා. බැටරි නෙවෙයි ස්ටෝරේජ් මොකක් හරි ප්‍රශ්නයක්. කවන්නේ. ඉතින් මට කියන්න ඕනේ මේ ගාඩන් එක මෙයාලා කරන්නේ එයාලා රිටයර් වෙලා මේ යාළගේ පුද්ගලික ගාඩන් එක. එයාලා රිටයර් වෙලා ගෙදර ඉන්න ගමන් ගෙදර වත්ත තමයි මෙහෙම ලස්සනට හදලා කට්ටියට බලන්න දෙන්නේ. ඉතින් ඒක මාර ෂෝක් මට හරිම ආස හිතුණා මේ වැඩේට ඇත්තටම මේ මාවත් එන්කරේජ් වුණා කවදා හරි මේ වගේ දෙයක් කරොත් හොඳයි වගේ කියලා. මේ යස්සේ ඇපල් ගහේ ඇපල් ගෙඩිත් තියෙනවා ලස්සනට. ඉතින් මේ ලැවෙන්ඩර් ෆීල්ඩ් එක මේ දිගට මෙයාලගේ තියෙන මේවා. ඉතින් එයාලා එක එක ප්‍රොඩක්ට්ස් හදලා මේකේ විකුණනවා. ඉතින් මම මේ ප්‍රොඩක්ට්ස් දෙක තුනකුත් ගත්තා. ඉතින් අද දවසේ පොඩි vlog එකක් මේක තමයි බලන්න මල් වැටිලා ලස්සනට. මාව පිළිගන්න වගේ තියෙනවා මේක ලස්සනට. ඉතින් මේ හරිම ෂෝක්. හරිම ලස්සනයි. හරිම ලස්සනයි කියන්නේ ඉතින් හරිම ලස්සනයි. ඉතින් මට ස්පෙෂලි මේක බලන්න අවසර දුන්නාට පස්සේ මට ඉතින් මොකද නොගෙන යන්න හිතෙන්නේ නැහැ. බලමු මොනවද යාගේ තියෙන කියලා ගන්න. Yeah, I got some pictures. Oh wow. I'm sorry you had to like put everything here. You have like a perfume or kind of something? Yeah, actually this here is a lavender mist spray. Okay. So this is like a linen Okay. and pillowcase and skin spray. Okay. This here is actually this lavender essential oil. Okay. Jojoba oil. Okay. And it's in a roller Oh, awesome. tube like that. Can I smell it? You can actually just roll it on because it. You might Wow, not. okay. Did you get a smell? Yeah, yeah, yeah. Because sometimes it has to prime the. Oh, roller yeah, first yeah. before. Awesome. But that's kind of more perfume-ish Okay. from that perspective. Okay. Because it's in the oil. Okay. Oil. Okay. So
so it'll stay on the skin longer. Awesome. Yeah, I'll get like 2 of these and 2 of these. Okay. Yeah. That's These are 12. okay. I can pay with my card, right? Yeah. Okay, that's awesome. No problem. No, I don't remember the last time I had some cash. well, Yeah. That's why we Oh started yes, doing yes. Venmo too. It's really good. And that has been very popular. Yep. Because most people are now either paying with card. Cards or Venmo. Venmo Yeah. works me too. It's Yeah. a cashless society. Yep. Where are you from? I'm original from Sri Lanka. Okay. Yeah, and When I did you live. moved to the United States. It's like 8 years ago. I lived in Florida. Okay. Then I moved to Wisconsin last year. ඉතින් මෙහම ගහම ගොඩක් කලාට ම කරන දෙයක් තමයි ඒ තියෙන තැන්වල දේවල් ගන්නවා. ඇතර මට උපමනාවකටම ගන්න දේවල් නෙමෙයි. සමහරවිට මට මේක කාට හරි තෑගි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් කලාට මම ඒක කරන්නේ මේ ඒක කරන කට්ටිය එන්කරේජ් කරන්න ඇත්තරම. මම හරි සතුටු හිතුනොත් මම ඒ දේ කරනවා. ඉතින් මම මෙතනත් ගත්තා. මෙතන ඩොලර් ලොකු ගානක් නෑ. ඩොලර් 50ක විතර දේවල් තියෙන්නේ. මම පාවිච්චි කරන දේවල් මේවා මම එච්චර ලොකුට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කාටද දෙන්න පුළුවන් කියලා මේ තියෙන්නේ මෙතනම හදන ලැවෙන්ඩර් මිස්ට් එක. ඇඟට ගහගෙන යන්න පුළුවන් ලැවෙන්ඩර් සුවඳ දෙන්න. තව එකක් ගත්තා. ඒකෙන් දෙකක් ගත්තා. මෙන්න මේකෙන් එකක් ගත්තා. මේක ඇවිල්ලා මෙතනම හදන ලැවෙන්ඩර් ඔයිල් එක. ඉතින් ඔයාලට පොඩ්ඩක් අර අතේ පොඩ්ඩක් ගාගෙන යන්න පුළුවන්. ලැවෙන්ඩර් සුවඳ එන ලැවෙන්ඩර් සුවඳ එන. ඒ දෙකක් ගත්තා. මම හිතන්නේ මේ 100ට නම් මේ මගේ සල්ලි වල ඇති කියලා 100 හොඳ සල්ලිකාරයා. එයාගේ හැබැයි ආයක විකුණනවා. එයාගේ මේ තියෙන මේක මේන්ටේන් කරගෙන යන්න ලස්සනට. මරු එක්ස්පීරියන්ස් එක අවුලක් නැහැ. ඉතින් මේක පොඩි ගාඩන් එක මේ සන්ෆ්ලවර් ගාඩන් එකක්ම නෙවෙයි. ෆිල් ඇන්ඩ් සූසන්. ලංකාවෙත් මේ වගේ හදපු අයගේ නම් ගහලා තියෙනවානේ. මේත් මම දැකලා තියෙනවා එහෙම නම් ගහලා තියෙනවා ඇත්තටම. ගොඩක් වෙලාවට කැලෑ මල් වගේ තමයි තියෙන්නේ. හැබැයි හරිම ලස්සනයි. අර තියෙන සන්ෆ්ලවර්ස්ද? නෑනේ. හරිම ලස්සන මල් තියෙනවා මේ පැත්තේ. ගොඩක් කැලෑ මල් වගේ ඒවා තමයි අතන පේන්න නම් තියෙන්නේ. ගෙදර ඉන්නවට වඩා මේ වගේ මලක් බලන් ඉන්නකොට ඉතින් පොඩි සතුටකුත් තියෙනවානේ. ගොඩක් පේන්න තියෙන මේ නිකන් කැලෑවකට මල් නැටයි කියලා වගේ. මාර ලස්සනයි හැබැයි. මේ හැමෝටම වෙවිලා බලන් ඉන්න බලන සමනල්ල එහෙම ගොඩක් ඉන්නවා. ඒ බස් කූරෙකුත් ඉන්නවා. ෂෝක් ඉතින් අර ඩේ අවුට් එකකට වගේ එහෙම ෂෝක්. ඩේ අවුට් එක කියන්නේ මේ ඩේට් එකකට වගේ. ඒ කියන්නේ හරි තියෙන ලස්සන මල් මේකක් නේ. ලස්සනයි. මේක මල් නම් නෑ තාම මම හිතන්නේ.
මේ ටික බලන්න. මේ අර නිකන් පිලර්ස් වගේ මෙතන හදලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ යාලා යවනවා අර වැල් නේ. ඒ වැල් වලින් මං හිතන්නේ යාලා ලස්සන මල් හැදුනාම හරි ලස්සනයි. අනේ ඒක තමයි යාලගේ ප්ලෑන් එක. Ivy walls. Hello. ගෙවල් තියෙනවා. ඉතින් මෙහෙම ඇවිදගෙන යද්දි දැක්කා මෙහෙම මේ පාක් එකේ සමහර තැන්වල ලස්සනට හදලා දිනවා. ඔයාලට ඉතින් ඇවිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන්. The George and the Susan, the Green Council. මේ fireplace එක වගේ. ලස්සනයි නේ. තියෙනවා මේ ප්ලේස් එක ලස්සනයි. මට පේන්නේ මේකේ ගොඩක් වෙලාවට තියෙන මේ සන්ෆ්ලවර්ස් නෑ. අපි ඉතින් වෙන තැනකට යන්න වෙනවා දැන් සන්ෆ්ලවර්ස් බලන්න. මේ අර කැලේ වගේ තැනකට මේ ලස්සන පාත් එකක් තියෙද්දි මල්ලට ඉහලා තියෙනවා. ඒකට මේ මල්ලට වලින් ලස්සන පැල හැදිලා ඒ වගේ දැන් මල් සමයකට පිපෙනවා. ඒක හරීම ලස්සනයි. ඔයාලත් ගෙවල් වල මල්ලට ටිකක් ඉහලා තියන්න. මොකුත් කරන්න ඕනේ. මම හිතන්නේ නැහැ මෙයාලා මේවා මේ වෙල් මේන්ටේන් කරනවා කියලා. මල්ලට ඉහලා තියෙන වගේ මල් පැල වෙලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් මෙහෙම ට්‍රැවල් කරද්දී සමහර දේවල් ගැන ඇත්තටම මම දන්නේ නැහනේ. හැම දෙයක් ගැනම දන්නේ නැහනේ. ඉතින් ඒ වගේ වෙලාවට විශේෂයෙන් මේ මල් වගේ ඒ වගේ සම්බන්ධව මම දන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේ වෙලාවට මේ මෙටා ක්ලාස් එක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මම ගිහිල්ලා අහනවා මේකේ නම මොකද්ද? මේක කොහොමද? එහෙම කියලා අහුවම එයාලා උත්තර දෙනවා. උදාහරණයක් හැටියට අපි අහමු මේකෙන්. මෙන්න මේ. වල් පෙරනේ. මෙන්න මේ මල ගැන මම ඇත්තටම ලොකු විස්තරයක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම අහලා බලනවා මෙටාගෙන් මේ මොකද්ද කියලා. Hey Meta. What is this flower? Black-eyed Susan, a cheerful golden yellow bloom with a dark center that looks like a little button. It thrives in full sun, blooms from summer into early fall, and brings that easy-going wildflower charm to any garden. කියලා මලක්. ඒක ගැන තව විස්තරයක් ගොඩක් කියනවා. ඉතින් මම මේක නෝර්ත් ඇමරිකාවල සම එකේ නිතරම හැදෙන මලක් කියලා කියනවා. ඒක සන්ෆ්ලවර්ස් වලින් ටිකක් වෙනස් කියලා එයා කියනවා. රෙගුලර් සන්ෆ්ලවර් වලින්. ඉතින් අන්න ඒ වගේ තොරතුරු ගන්න පුළුවන්. ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් මෙහෙම ආවහම මෙන්න මේ වගේ ලස්සන තැන් තියෙනවා. ඔයාලට ඉඳගෙන නිදහසේ මේ කොෆි එකක් බොන්න හවස ගෙනවා නම් වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක, වයිෆ් එක්ක, යාළුවෙක් එක්ක කතා කරන්න හරිම ලස්සනයි. හරිම ඕපන්, හරිම ලස්සනයි. සහ හරිම නිස්කලංකයි. සහ හරිම සරලයි. දැන් ලංකාවෙන් මේක තිබුණා ගොඩාක් කෑලි බෑලි දාලා ගොඩක් දේවල් තියනවානේ. ඊට වඩා හරිම සරල විදියට හදලා තියෙන එක හරිම ෂෝක්. ඉතින් මමත් නිකන් හරි පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා ගියා නම් හොඳයි කියලා හිතන බලමු. මෙයා තමයි මගේ වීඩියෝ සහකරු. ඉතින් කොහොම හරි එතන සන්ෆ්ලවර් තිබුණ නැහැ. ඊට පස්සේ මම ආයෙ ඩ්‍රයිව් කරගෙන ගියා තවත් විනාඩි 30ක් විතර දුර සන්ෆ්ලවර්ස් බලන්න. එයාලගේ සන්ෆ්ලවර්
ගාඩ්න එකත් එයාලා කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ එතන එහා පැත්තේ ගෙදරක සන්ෆ්ලවර් තිබුණා. ඉතින් මම මේ කට්ටියත් එක්ක කතා කරාම එයාලා කිව්වා බලන්න කියලා අවුලක් නැහැ කියලා. ඉතින් මම ඒත් එක සන්ෆ්ලවර් එයාලගේ ගෙදර තිබ්බ සන්ෆ්ලවර්ස් ටික තමයි අන්තිමට බැලුවේ. මේ අවුරුද්ද එච්චර හොඳ නෑ වගේ සන්ෆ්ලවර් වලට මේ විස්කාන්සින් වල. පළවෙනි වතාවට තමයි මම මේ සන්ෆ්ලවර් දැක්කේ අතරම. ලොකු මලක් හරි ලස්සනයි. ඉතින් මේ ගෙදර ඉන්න ආච්චි එයාගේ සන්ෆ්ලවර් පොඩි පැකට් එකක් තමයි ඉහලා තිබ්බේ එයාගේ ගෙදර වටේට. ඉතින් ඒක අර කුරුල්ලෝ ඇවිල්ලා ඒක එහෙට මෙහෙට දාලා එයා කියනවා දැන් මේ සන්ෆ්ලවර් වගාවක් වෙලා කියලා. මීට වඩා ලොකු වගාවක් ඉස්සරහත් තිබුණා. හැබැයි එයා මේ පැල කරලා නෙමෙයි පැල වෙලා. හරිම ලස්සනයි. මගේ ෆෝන් එකේ උත් ගත්තා මේ පොඩි වීඩියෝ කැල්ලක් පළවෙනි සැරේට දැක්කේ. මේකේ බම්බරෙකුත් මේකෙකුත් හිටියා. ඒ වීඩියෝ කැල්ලක් දැක්කේ මම. ඉතින් ඔය විදිහට තමයි මේ වීකෙන්ඩ් එක ගෙවුනේ. අපි ඊළඟ වීකෙන්ඩ් එකෙත් කොහේ හරි යන්න සෙට් එකු තාම අයිඩියා ගන්න නැහැ කොහෙද යන්නේ කියලා. හිස හැරිණු අතේ යන්න තමයි හිතන් ඉන්නේ. අපි ඊළඟ වීකෙන්ඩ් එකෙත් කොහේ හරි යමු. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට හැමෝටම like කරලා subscribe කරන්න කියලා ආරාධනා කරන හැමෝටම thank you.